Hi friends, කොහොමද ඔයාලට? අද මම ඔයාලට අරගෙන ඉන්නේ හරිම වැදගත් වීඩියෝ එකක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ මුළු පවුලටම එකම තැනකින් අඩුම මුදලකට ඇඳුම් ගන්න යන්න පුළුවන් තැනක් ගැන. ඉතින් දැන් අද අපි යන්න හදන්නේ ඌෂා ෆැක්ටරි outlet එකට. ඌෂා ෆැක්ටරි එකට තමයි යන්න හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා කඩුවෙල හොමගම බස් පාරේ තමයි මම තියෙන්නේ. ඉතින් ඔයාලා කඩුවෙල හොමගම බස් පාරේ යන ගමන් කයින් හරි ඇහුවොත් ඕනම කෙනෙක් කියනවා ඌෂා ෆැක්ටරි එකට යන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට හොයාගන්න නම් අමාරු වෙන්නේ නැහැ. මොකද පාර අයිනෙම තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අද අපි ආවා. දැන් අපි මේ බලාගෙන යන්නේ මොනවද ඇඳුම් තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම ඔයාලට ඇත්තටම සාධාරණ මුදලකට ගන්න පුළුවන් ඇඳුම් තියෙනවා. ඉතින් පුංචිම දරුවගේ ඉඳලා වැඩිහිටියෝ දක්වාම ඕනම කෙනෙකුට ගන්න පුළුවන් විදිහේ ඉතා උසස් තත්ත්වයේ ඇඳුම් තියෙනවා. ඉතින් සමහර ඇඳුම් ගොඩාක් මිල අඩුයි. සේල් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ සේල් එකේ මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ රුපියල් 100 ඉඳලා රුපියල් 120 රුපියල් 150 250 300 400 ඔයාලට කැමති මුදලකට ඕනම ඇඳුමක් තෝරලා ගන්න පුළුවන්. ඉතින් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මම හිතන්නේ ටිකක් වෙලාවක් දාගෙන ඉන්න එනවනම් දවසම උනත් ඉඳලා තෝරන්න තරමට ඇඳුම් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා කියන්නේ ලොකු කුඩා හැමෝටම දැන් ඔයාලා අවුරුද්දට ඇඳුම් ගන්නවා නම් ඉතින් ඔයාලගේ නෑදෑයන්ට ඕනම කෙනෙක්ට ගන්න තරම් ලොකු කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ඉතින් ඇවිල්ලා බලලා හොඳට තෝරලා ගන්න. ඔයාලට ඕනම සයිසස් එකකින් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට තෝරලා ගන්න පුළුවන් ටී-ෂර්ට් වර්ග, ඊට පස්සේ පුංචි දරුවන්ගේ ඇඳුම්, කැප්ස්, ඊට පස්සේ පර්ස්, බෑග්ස්, ෂූස්, සෙරෙප්පු, ඊට පස්සේ ස්කර්ට්ස්, බ්ලවුසස්, ඊට පස්සේ ඩෙනිම්ස් මේ හැමදේම තියෙනවා. ඉතින් ටී-ෂර්ට්ස් නම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ලොකු පොඩි හැමෝටම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඩෙනිම්ස් මේ හැමදේම ඉතින් සයිසස් බලලා හරියට අරගන්න පුළුවන්. ගැහැණු පිරිමි ભેදයක් නැහැ. හැමෝගෙම ඇඳුම් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් ගන්න මුදලකට වැඩිය ඉතාම අඩු මුදලකට මෙතනදී ඔයාලට ඇඳුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් උදෑසන 9 වගේ ඉඳලා මේක ඕපන් වෙලා තියෙනවා. රෑ වෙනකම්ම හවස් වෙනකම් ඔයාලට තියෙනවා. ඉතින් උදේවරුක ඇවිල්ලා තෝරගන්නවා නම් ගොඩක් ලේසියි. මොකද ටිකක් කට්ටිය අඩුයි උදේට. ඉතින් උදේම ඇවිල්ලා තෝරගන්න පුළුවන් නම් මේ දවස්වල ගොඩක් අය යනවනේ ඇඳුම් ගන්න නෑදෑයන්ට, ඊට පස්සේ පවුලේ අයට හැමෝටම ඇඳුම් ගන්න යනවා. ඉතින් ඔයාලට මෙතනට ආවොත් එහෙම හැමෝටම එකම තැනකින් ඔක්කොම ටික අරගෙන යන්න පුළුවන් රස්තියාදු වෙන්නේ නැතුව. ඉතින් සෙරෙප්පුද, බෑග්ද, ඊට පස්සේ ඇඳුම්ද ඕනම දෙයක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අය අහනවනේ පේමන්ට්ස් කරන්නේ කොහොමද කියලා. ඔයාලට කෑෂ් පේමන්ට්ස් කරන්න පුළුවන්. ඒකම කාඩ් පේමන්ට් උත් කාඩ් පේමන්ට්ස් අවైలබල්. ඉතින් ඇවිල්ලා පේ කරලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ඇඳුම් ගන්න අනිවාර්යයෙන්ම ඔයාලා මේ සේල් එකටත් මේ පාර එන්න. ඔයාලා හැමතැනම යනවනේ ඇඳුම් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ සේල් එකටත් ඇවිල්ලා බලලා ඔයාලට ෆිට වෙන අවුට්ෆිට්ස් ඔයාලට මෙතනින් බලලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. අර මම ඔයාලට මුලින්ම පෙන්නුවේ මේගොල්ලන්ගේ එළියේ දාලා තියෙනවා වෙනම. කියන්නේ අඩුම 250ට 300ට අර ඒ වගේ ටිකක් රීසනබල් ප්‍රයිසස් වලට දාලා තියෙනවා. එළියේ වෙනම දාලා තියෙනවා වෙනම සෙක්ෂන් එක. ලේඩීස් ජෙන්ට්ස් වෙනම කියන ඔයගලන්ට බලලා ගන්න පුළුවන්. කියන්නේ පිරිමි අයගේ ෂෝට්ස්, ඊට පස්සේ ටී-ෂර්ට්ස් ඒ වගේ දේවල් වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. හරි මඩු මුදලකට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම එහා පැත්තේ ආපහු තියෙනවා ලේඩීස්ලට වෙනම සෙක්ෂන් එකක්. ඒකෙත් වර මං කිව්වා වගේ 200ට 300ට 400ට ඔය ගණන් වලට තියෙනවා. ඔයාලට තෝරලා බලලා ගන්න පුළුවන් ෆ්‍රොක්ස් හැම දෙයක්ම. නැති දෙයක් නෑ, හැමදේම තියෙනවා. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ අවුට්ලට් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේක ෂොප් එක ඇතුලේ වෙනම තියෙනවා ක්වොලිටි එකේ. මම හිතන්නේ දැන් ක්වොලිටි එකේ වෙනසක් තියෙනවද දන්නේ නැහැ. ප්‍රයිසස් මිල අඩු වෙන්නේ මම දන්නේ නැහැ ක්වොලිටි එකේ චේන්ජ් එකක් තියෙනවද කියලා. නමුත් සාමාන්‍යයෙන් ඔයාලට අඳින්න පුළුවන් හොඳම තත්ත්වයේ ඇඳුම් තමයි මෙතන තියෙන්නේ. ඉතින් හැමදේම තියෙනවා. පොඩි බබාලාගේ ෂූස්ද, ඇඳුම්ද, කැප්ස්ද හැමදේම වගේ තියෙනවා. ඊට පස්සේ ලොකු කලෙක්ෂන් එකක්.
ඉතින් මේ වගේ ඔයගලන්ට බලලා ගන්න පුළුවන් ගොඩක් තියෙනවා. ඉතින් මොකක් ගන්නද කියලා හිතා ගන්න බැරි තරමට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ගැහැණු පිරිමි ભેදයක් නැහැ. හැමෝටම එකම විදිහට තෝරලා බලලා ගන්න පුළුවන් තරමට ගොඩක් ඇඳුම් මෙතන තියෙනවා. අපි දැන් ඉන්නේ මේ කිඩ්ස් කලෙක්ෂන් එකේ. ඉතින් මෙතන පුංචි දරුවන්ට, දුවලා පුතාලට හැමෝටම shoes ද හැමදේම තියෙනවා. ඉතින් යාළගේ underwears හැමදේම සියලුම දේ ඕනම කෙනෙක්ට ලොකු පොඩි හැමෝටම බලලා ගන්න පුළුවන්. ඉතින් prices අර අපි normally shop එකකින් ගන්න prices වලට වැඩිය අඩුවෙන් ඔයගලන්ට මෙතනදී අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. දැන් අපි වෙන තැනකට ගිහිල්ලා 1500ට වගේ ගන්න දෙයක් මෙතන ඔයාලට රුපියල් 500කට 600කට ගන්න පුළුවන් එක තමයි මෙතන විශේෂත්වය. නැත්නම් අනිත් shops එක අපි compare කරනවා නේද? මෙතන මොකක්ද තියෙන විශේෂත්වය කියලා මෙතන ඔයාලට මම එක කිව්ව රුපියල් 100 ඉඳලා වගේ ඇඳුම් තියෙනවා. ඉතින් රුපියල් 100, 120, 130 ඔය වගේ 250, 300 ඔය විදිහට ඕනම ප්‍රයිස් එක ඔයාලගේ ප්‍රයිස් එකට ගැලපෙන්න දැන් ඔයා එනවා නම් මුළු පවුලටම ඇඳුම් ගන්න ඔයගලගේ නෑදෑයන්ට හැමෝටම ගන්න එනවා නම් ඉතින් ඔයාලට ඇත්තටම ලොකු chance එකක් තියෙනවා මෙතනින් ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට ඇඳුම් තෝරලා ගන්න. ඊට පස්සේ තව ගොඩක් අය අහන දෙයක් තමයි අපිට ෆිට ඕන් කරන්න පුළුවන්ද කියලා. ඔව්. ඔයාලට ෆිට ඕන් කරලා බලලා අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ෆිට ඕන් කරලා බලලා ඔයාලගේ ඇඳුම් ගන්න පුළුවන්. ඉතින් අර ගන්න ඇඳුම එහෙම ෆිට ඕන් කරලා බලලා ආපහු චේන්ජ් කරන්නේ නැති වෙන්න තෝරලා ගන්න එක ඉතින් ඔයාලටත් හොඳයි. මොකද නැත්තම් ආපහු වෙන්න ඕනේ ඔබ චේන්ජ් කරන්න. ඉතින් අර ෆිට ඕන් කරලා බලන එක කොයි එකටත් හොඳයි. ඉතින් මේ වගේ shoes තියෙනවා reasonable prices වලට. slippers හැමදේම. ඉතින් ඇඳුම් විතරක් නෙවෙයි ඒකයි මං කිව්වේ ඇඳුම් විතරක් නෙවෙයි හැමදේම වගේ තියෙනවා ඔයගලන්ට බලලා ගන්න. ඒ වගේම තමයි මේ toys සෙල්ලම් බඩු ඒ දේවල් පුංචි දරුවන්ට අඩු මුදලකට මෙහෙදි ගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නේ slippers. ඉතින් ලස්සන ඒවා තියෙනවා. මම දැන් ඉන්නේ මේ gents collection එකේ. මෙතන තියෙනවා shirts සාමාන්‍යයෙන් මේවා 1300කට 1400කට 1500කට වගේ තිබුණා. ඉතින් තෝරලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාලගේ price range එක බලන්න ඕනේ. quality එක අනුව ගොඩක් රට price එක change වෙනවා. 2000 ගණන් වලටත් තිබුණා. ඒක හොඳම quality එකේ තියෙන සමහර shirts. ඉතින් ඔයාලට බලලා ගන්න පුළුවන් ඇවිල්ලා අනිවාර්යයෙන්ම එන්න කියලා ආරාධනා කරනවා Usha factory එකට. ඉතින් තව වෙනම මේ වගේ දාලා තියෙනවා ටිකක් අඩු price එකට. බලලා ගන්න පුළුවන් ඔයාලට ඇවිල්ලා. සාමාන්‍යයෙන් අපිට ලොකු කලෙක්ෂන් එකක් හම්බෙන්නේ ලේඩීස් ලගේ ඇඳුම් වලටනේ. නමුත් මෙතන විශේෂත්වයක් තියෙනවා ජෙන්ට්ස් ලට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒකේ තෝරලා ගන්න පුළුවන්. ඉතින් සෙක්ෂන්ස් තුනක් තියෙනවා. කිඩ්ස් සෙක්ෂන් එකක් තියෙනවා පුංචි දරුවන්ට ඒ විදිහට. ලේඩීස් සෙක්ෂන් එක සහ ජෙන්ට්ස් සෙක්ෂන් එක ඔය විදිහට බලලා ගන්න පුළුවන්. අර මං කිව්වා වගේ ගොඩාක් අඩුවට හොයනවා නම් ඔයගලන්ට ඉස්සරහා මේගොල්ලන්ගේ ෆැක්ටරි එකට එන්ටර් වෙනකොටම දෙපැත්තේ දාලා තියෙනවා අර මං කිව්වා වගේ අඩුම ගානට 100ට 200ට 120ට 250ට 300ට වෙනම පැත්තක් තියෙනවා. ඔයගලන්ට එතනින් තෝරලා ගන්නත් පුළුවන්. දැන් අපි ඉන්නේ ladies section එකේ. ඉතින් blouses ඊට පස්සේ frocks රුපියල් 600ට 700ට 800ට මෙන්න මේ වගේ ගණන් වලට ලස්සන frocks collection එකකුත් තිබුණා. ඉතින් ඒ වගේ ගොඩක් blouses තිබුණා collection එකක්. ඔයගලන්ට colors වලින් තෝරලා ගන්න පුළුවන්කම තියෙනවා. frocks ගොඩක් තිබුණා long frocks, short frocks මෙන්න මේ වගේ. denim material එකකින් කරලා තියෙන frocks තිබුණා, blouses, jackets, denims මෙන්න මේවා ගොඩක් තිබුණා. ඔය purse වර්ග, side bags ඒ වගේත් වෙනම collection එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලලා ගන්න පුළුවන්. pregnant අයට වෙනම ඒගොල්ලන්ගේ frocks තිබුණා, blouses, එයාලගේ අවශ්‍ය දේවල් වෙනම තිබුණා. t-shirts තමයි මං කිව්වර ලොකු collection එකක් තියෙනවා t-shirts ඕනම වයසක කෙනෙකුට. ඉතින් ඒකයි මම ඔයාලට කිව්වර ලොකු පොඩි හැමෝටම එකම තැනකින් හැමදේම ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට අපේ young generation එකට crop tops, jeans මේ හැමදේම තියෙනවා. ඉතින් ඇවිල්ලා බලලා ගන්න. මට මෙතන පෙන්නන්න හම්බෙන්නේ බොහොම ටිකයි. ඉතින් අතර මේකේ ලොකු collection එකක් තියෙනවා. සහ මේකේ staff එකේ අයත් හරිම friendly. ඔයාලට sizes මොන හරි අවශ්‍ය නම් ඊට පස්සේ color එකක් අවශ්‍ය නම් ඒ හැමදේම ඒගොල්ලෝ සපයලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ එක කතා බහ කරලා හරියට ඔයාලට අවශ්‍ය item එක බලලා ගන්න පුළුවන් හැකියාව ඔයාලට මෙතනදී ලැබෙනවා. ඉතින් ගොඩක්
ගොඩක් varieties තියෙනවා. night dresses මේ හැමදේම. ඔයාලා අරගෙන එන මුදලට ඔයාලට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ඇඳුමක් නම් මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම එන්න skirts, blouses, ඊට පස්සේ undergarments හැමදේම තියෙනවා. ඊට පස්සේ පන්සල් යන්න ඔය වගේ white dresses හොයන අයට වෙනම section එකක් තියෙනවා. වෙනම collection එකක් තියෙනවා. ඊට පස්සේ tops, long tops ඔය විදිහට බලලා ගන්න පුළුවන්. ඊට පස්සේ sarong මම දැක වෙනම collection එකක් තිබුණා. sarong, shirts, t-shirts ඒ විදිහට. විශේෂයෙන් මතක් කරන්න ඕන සතිය දවස්වල විතරක් නෙවෙයි වීකෙන්ඩ් එකෙත් මේගොල්ලෝ හැමදාම ඇරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට ඊයේ තමයි අපි ගියේ. ඉතින් අහන්න ලැබුණා ඒගොල්ලෝ අවුරුදු දවසෙත් විවෘතව පවතිනවා. ඉතින් ඔයාලට හදිස්සිය හරි නෑදෑ ගෙදරක යන්න හරි ඕගලන්ට අඳින්න හරි අරගෙන යන්න හරි ඇඳුමක් ගන්න අවශ්‍ය වුණොත් අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ විවෘතව පවතිනවා. ඉතින් ඒගොල්ලෝ ඕපන්. ඔයගලන්ට අවුරුදු දවසේ හරි ඊට පස්සේ දවසේ හරි ඊට කලින් දවසේ රෑ හරි ඔයගලන්ට එන්න පුළුවන් වෙලාවක ඇවිල්ලා ඔයගලන්ට අවශ්‍ය අයිටම්ස් ගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ විශේෂ දෙයක්. ගොඩක් අය මම හිතන අවුරුදු දවසට වහලා තමයි තියෙන්නේ. මොකද ඒගොල්ලොන්ගෙත් වැඩ නිසා ස්ටාෆ් එකේ වැඩ නිසා ඒගොල්ලෝ අවුරුදු දවසට ගොඩක් රට ඕපන් වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන් විශේෂත්වය මෙයාලා අවුරුදු දවසට ඉන්නවා. ඉතින් ඔයාලට හදිස්සියක් වුණොත් ඇවිල්ලා බලලා ඔයාලට අවශ්‍ය ඇඳුමක් අරගෙන යන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා. ඉතින් ඌෂා ගාමන්ට්ස් කියලා කියන්නේ මට මතක විදිහට ලොකු ඉතිහාසයක් තියෙන මේ ගාමන්ට් එකක්. මට නම් මම දන්න කාලේ ඉඳලා ටිකක් නම හරියට හුරුයි. දැන් මේක තියෙන්නේ කඩුවෙල හෝමාගම බස් පාරේ උනාට මෙයාලගේ outlets මෙයාලගේ showrooms තියෙනවා. ටිකක් ගොඩක් ප්‍රසිද්ධ showroom එකක් තිබුණා මාකොළ. මං හිතන්නේ ඒක අදටත් තියෙනවා. තාම මම දැක්ක මේගොල්ලන්ගේ අනුරාධපුරේ ඊට පස්සේ ඔන්න ඔය විදිහට අතුරුගිරිය මේ වගේ තව තැන් ගොඩක මෙයාලගේ showrooms තියෙනවා. ඉතින් ඔයාලට පොඩක් සර්ච් කරලා Google එකේ හරි contact number එකකින් ඔයගලන්ට මේගොල්ලන් contact කරගෙන ඔයගලන්ට ළඟ showroom එකට යන්නත් පුළුවන්. නමුත් මෙතන විශේෂත්වය තමයි මෙතන මේ අපි දැන් මේ අද ආපු මේ කඩුවෙල හෝමගම බස් පාරේ තියෙන මේ සේල් එකක් නෙමේක. එතකොට මේක සේල් එකක්. මෙතන ගොඩක් අර අඩු මුදලට ඔයාලට සාමාන්‍ය වෙනදපලේ තියෙන මිල ගණන් වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ ෂෝරූම් එකට මේ සේල් එකට එන්න පුළුවන් නම් මං හිතන්නේ අනිත් ෂෝරූම්ස් වලට වැඩිය මෙතනදී ඔයාලට අර අඩු මුදලකට හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට මේ පෙන්නගෙන යන්නේ මෙතන තියෙන ඇඳුම්. ඉතින් මට ඔක්කොම පෙන්නන්න අවස්ථාවක් නැහැ. නමුත් මම පුළුවන් විදිහට හැමදේම පෙන්නනවා. ඉතින් ස්කර්ට්ස්, බ්ලවුසස්, ජීන්ස් මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අර මං කිව්වා වගේම 13 14ත් අනිවාර්යයෙන්ම ඕපන් කරලා තියෙනවා. මං හිතන්නේ මේක හැමදාම ඕපන් කරලා තියෙනවා. වහන දවසක් නම් මම දන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් වෙලාවක ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලලා ඔයගලන්ට අවශ්‍ය දේවල් ගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මං හිතන්නේ අවශ්‍ය වෙයි අනිවාර්යයෙන්. මොකද ඔයාලා ඇඳුම් ගන්න ඔයාලගේ නෑදෑයන්ට අඳුරන අයට යාළුවන්ට. ඉතින් අනිත් අයටත් පණිවිඩය දෙන්න යාළුවොත් එක්ක එන්න ඇවිල්ලා බලලා මෙතනින් ඔයාලට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ මෙහෙම තැනක් තියෙනවා කියන එක. ඉතින් පොඩ්ඩක් ඔයගලන්ට පුළුවන් ඒ නිසා ලොකේෂන් එක හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. අර මම වගේ ඔයාලා කඩුවෙලට ආවොත් කඩුවෙලින් හෝමාගම බස් පාරේ එන්න ඕනේ. ඒ එන ගමන් ඔයාලට කලින් හරි අහන්න පුළුවන් ඌෂා ෆැක්ටරි එක කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඔයාලට ඕනම කෙනෙක් කියයි කොතනද තියෙන්නේ කියන එක. නැත්නම් ඌෂා ගාමන්ට්ස් කියලා සර්ච් කරන්න contact number එක අරගන්න. අරගෙන සර්ච් කරලා ඔයාලට ලොකේෂන් එක බලාගෙන යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ උත්සව කාලේ ඔයාලට අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඔයාලට අර රස්තියාදු වෙන්නේ නැතුව අර එකම තැනකින් හැමදේම ගන්න පුළුවන්නේ. පුතාට දුවට ඊට පස්සේ අම්මට තාත්තට හැම කෙනෙක්ටම එකම තැනකින් හැමදේම තෝරලා ගන්න පුළුවන් තැනක් තමයි මේ. ඉතින් ඔයාලට ඕන කරන හැමදේම රස්තියාදුවකින් තොරව එකම තැනකින් ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ මේ බලන්න පුංචි බබාලගේ ඇඳුම් තියෙනවා. අතන හරිම ලස්සනයි. ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න ඇවිල්ලා බලන්න මොනවද තියෙන්නේ කියලා shopping කරන්න. හැමදාම එකම තැනකට යනවට වැඩිය චුට්ටක් වෙනස් තැනකට ගිහිල්ලා අපිට එකම තැනකින් එකම වහලක් යට හැමදේම තෝරගන්න පුළුවන්. ඉතින් shoes තියෙනවා මෙන්න මේ විදිහට. shoes බලලා ගන්න පුළුවන්. ඉතින් toys
ඊට පස්සේ ඔය towels, bed sheets ඒ දේවලුත් තියෙනවා. ඉතින් මට ඒ දේවල් මතක් කරන්න බැරුණා. ඔන්න ඒ දේවලුත් තියෙනවා. ඊට පස්සේ ඔය පුතාලගේ bottles, ඊට පස්සේ caps, hats ඔන්න ඔය දේවලුත් තියෙනවා. ඔයාලට select කරලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම එන්න ඇවිල්ලා බලලා ගන්න. ඉතින් මේ අවුරුදු කාලේ ඔයාලගේ අතේ තියෙන මුදලට හිතේ හැටියට ඇඳුම් ගන්න උෂා ෆැක්ටරි එකට ඇවිල්ලා බලන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.